welcome back to my YouTube channel. ඉතින් දැන් ඔයාලා ටයිටල් එකෙන් දන්නවද අද මම මොකද්ද කරන වීඩියෝ එක කියලා? මම කලින් දාපු ලිටරචර් වීඩියෝස් දෙකටම ඔයාලා ගොඩක් කමෙන්ට්ස් දාලා තිබ්බා. ඔයාලට ස්ටඩි කරන් යද්දී එන ප්‍රශ්න එහෙම දාලා. ඉතින් මං හිතුවා ඔයාලා වැඩිපුරම අහන ප්‍රශ්න ටිකක් තෝරගෙන Q&A එකක් කරන්න. එතකොට ඔයාලට එන ප්‍රශ්න මං හිතනවා මේ වීඩියෝ එක බැලුවොත් ඔයාලට ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ වීඩියෝ එකේ මම කතා කරනවා ලිටරචර් ඉගෙන ගන්න එන බිගිනර් කෙනෙක්ට එන ප්‍රශ්න, ඒ වගේම දැනට ලිටරචර් ස්ටඩි කරගෙන යන කෙනෙක්ට එන ප්‍රශ්න සහ එක්සෑම් එක ෆෝකස් කරලා වැඩ කරනවා නම් ඔයාලට ඒ කාලේ එන්න පුළුවන් ප්‍රශ්න ගැන මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඒ වගේම මේ වීඩියෝ අන්තිමට මම ඔයාලට මම යූස් කරපු ස්ටඩි ටිප්ස් ටිකකුත් ෂෙයා කරගන්නවා. ඉතින් ඒ නිසා වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඉතින් පළවෙනි ප්‍රශ්නේ විදිහට මම තෝරගත්තේ මේක නම් සාමාන්‍යයෙන් ලිටරචර් ස්ටඩි කරන්න එන බිගිනර් කෙනෙක්ට තමයි මේ ප්‍රශ්නේ එන්නේ. මගෙන් අහලා තිබ්බා මම ඉංග්‍රීසි මීඩියම්ද කරේ, ඉංග්‍රීසි මීඩියම් කරේ නැත්නම් අපිට මේක කරගන්න බැරි වෙයිද? මම සිංහල මීඩියම් කරලා තියෙන්නේ. මට මේකට A පාස් එකක් ගන්න බැරි වෙයිද? ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩක් අහලා තිබ්බා. ඔයා කරන මීඩියම් එක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම සිංහල මීඩියම් ඉගෙන ගත්තේ. ඊට පස්සේ මම O levels වලට ලිටරචර් කරා ප්‍රශ්නයක් උන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔයාගේ මීඩියම් එක ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයාලා මේ සබ්ජෙක්ට් එක කරන්න ආසාවෙන් නම් ඉන්නේ. ඔයාලට අනිවාර්යෙන් මේක කරන්න පුළුවන්. ඊට පස්සේ තව කට්ටිය අහලා තිබ්බා A ගන්න බැරිද? 9As ගන්න එක මේ ලිටරචර් කරපු එක නිසා කරගන්න බැරි වෙයිද? ගොඩක් අය කියනවා මේකට A ගන්න බෑ කියලා. එහෙම ප්‍රශ්න අහලා තිබ්බා. ඉතින් ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි ඔයාලා අවශ්‍ය වැඩ ටික කරනවා නම් ලිටරචර් වලට අදාළ ඔයාලා හරියට ඉගෙන ගන්නවා නම් මේ සබ්ජෙක්ට් එක ඔයාට ඒක අමාරු දෙයක් වෙන්නේ නැහැ. හැබැයි ටිකක් වැඩ කරන්න වෙනවා අනිත් සබ්ජෙක්ට් වලට සාපේක්ෂව. මොකද මේක අපේ අලුත් සබ්ජෙක්ට් එකක්. ඒතකොට ඔයාට මේ සබ්ජෙක්ට් එක පාඩම් කරන්න ඇඩැප්ට් වෙන්න ටික කාලයක් යනවා. ඉතින් ඒ නිසා තමයි ලිටරචර් වලට එනවා නම් ඔයාලා මුලින් නම් වැඩ ටික පොඩ පොඩ කරන්න පටන් ගන්න. එතකොට ඔයාලා O levels ලං වෙද්දී ඔයාලා හොඳ මට්ටමකට එනවා. ඉතින් බිගිනර් කෙනෙක්ට කියන්න තියෙන්නේ ඔයාලා O levels කරන්න grade 10 වලට ආපු දවසේ ඉඳලම ලිටරචර් වලට නම් වැඩ කරන්න පටන් ගන්න. මොකද ඒක අලුත් සබ්ජෙක්ට් එකක්. අපිට ඒකට ඇඩැප්ට් වෙන්න ටික කාලයක් යනවා. ඒ වගේ ප්‍රශ්න අහන විදිහද අපිට ඇත්තටම ලිටරචර් කියන්නේ අලුත්ම සබ්ජෙක්ට් එකක්නේ. කලින් කරලා නැති කෙනෙක් නම් O levels වලදී තමයි ඔයාලා පළවෙනි පාර ලිටරචර් කරන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා මුලින්ම වැඩ ටික කරගෙන යන්න. මුලින්ම පොඩියට හරි පේපර්ස් කරන්න පටන් ගන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි හිතමුවා එක පොයම් එකක් කරලා කියලා ඉස්කෝලේ හරි ක්ලාස් එකේ හරි. එතකොට ඔයාලට ඒ පොයම් එකට අදාළ කන්ටෙක්ස්ට් ක්වෙස්චන්ස් වෙන්න පුළුවන්. නැත්නම් එසේ ක්වෙස්චන්ස් වෙන්න පුළුවන්. ඔයාලට පාස් පේපර්ස් ටිකේම හොයාගෙන කරන්න පුළුවන් මුලින්ම. එතකොට ඔයාලා ටික ටික කොහොම ලියද්දි තමයි ඔයාලට හරියටම එසේ එකක් ලියා ගන්න, කන්ටෙක්ස්ට් ක්වෙස්චන් එකට හරියට උත්තර ලියා ගන්න ප්‍රැක්ටිස් වෙන්නේ එහෙම. ඉතින් ඒ නිසා මුලින් ඉඳලම වැඩ ටික කරන්න පටන් ගන්න. අර අනිත් සබ්ජෙක්ට්ස් වල වගේ අන්තිම මොහොතේ පාඩම් කරන්න අපිට ඇත්තටම අපි ඇන්තොලොජි එක දිගෑරියාට අපිට ඒකේ පාඩම් කරන්න දෙයක් නැහැ නේ. ඒ නිසා මුලින්ම වැඩ ටික කරන් යන්න. ඊට පස්සේ මේ ප්‍රශ්නේ තමයි මම හිතන්නේ මගෙන් වැඩිපුරම අහලා තිබ්බ ප්‍රශ්නේ. මට හැමදාම එක කමෙන්ට් එකක් හරි එනවා මේ ප්‍රශ්නේ අහලා. pages කීයක් ලියන්න ඕනද? quotations කීයක් ලියන්න ඕනද? paragraphs කීයක් ලියන්න ඕනද? ඉතින් ඒකට කියන්න තියෙන්නේ ඔයාලා ලියන pages ගන්න බලපාන්නේ නැහැ. ඔයාලට හම්බෙන මාක් එකට ඔයාලා අහලා තියෙන ප්‍රශ්නෙට අවශ්‍ය කරුණු ටික හරියට ලියලා තියෙනවා නම් ඔයාලා ලකුණු හම්බෙනවා. දැන් මම ගත්තොත් මම සාමාන්‍යයෙන් ලිව්වේ එක කොලයකුයි එක කොලයක දෙපැත්තකුයි තව එක කොලයක භාගයක විතර පිටු 2.5 කොල 1.5. ඉතින් ඒ වගේ ප්‍රමාණයක් තමයි මම සාමාන්‍ය ඉසේකර ලිව්වේ. ඉතින් ඒ නිසා ඔයාලා පිටු ගාන එච්චර හිතන්න එපා. ටයිම් මැනේජ් කරගෙන ප්‍රශ්න 4ටම උත්තර ලියන්න තමයි ඔයාලා ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ඊට පස්සේ මම අහලා තිබ්බා ලේසිම නවල් එක මොකක්ද මේ ලිටරචර් වලට අපිට දීලා තියෙන නවල්ස් තුනෙන් කියලා. මම නම් හිතන්නේ අපිට ලේසිම නවල් එක වෙන්නේ අපි කැමතිම නවල් එක. ඒ කියන්නේ අපි ඉගෙන ගන්න හරි කියවන්න හරි කැමතිම නවල් එක තමයි අපිට ලේසිම නවල් එක වෙන්නේ. හැබැයි දැන් ගොඩක් වෙලාවට ඉස්කෝලවල අපිට එක නවල් එකක්නේ කරන්නේ. ඉතින් ඒකට ඔයාලට ඔප්ෂන්ස් නැති වෙන්න පුළුවන්. ඔයාලා කැමති නවල් එක කරන්න. ඉතින් ඒ නිසා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයාලා ටීචර් උගන්වන නවල් එක කරන්න. මොකද ටීචර් කෙනෙක් උගන්වද්දී එයාලා ගොඩක් කරුණු එයාලා ගව තියෙනවා, ලොකු අයිඩියා එකක් තියෙනවා මේ නවල් එක ගැන.
ඒ නිසා ඔයාලට ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන් ටීචර් කෙනෙක් එක්ක නවල් එකක් ඉගෙන ගද්දි self study කරනවට වඩා. ඉතින් ඒ නිසා ඔයාලට තෝරගන්න අවස්ථාවක් හම්බුනොත් ඔයා කැමති නවල් එක තෝරගන්න බලන්න. එතකොට ඔයාලට ඇත්ත මේක ආසාවෙන් කරන්න පුළුවන් වෙයි. ඉතින් ඒකට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඔයාලට නවල්ස් 3ම නවල් එකක් කියවනවා වගේ සාමාන්‍ය විදිහට කියවගෙන යන්න. එතකොට ඔයාලට මේ හැම නවල් එකේම තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක ගැන ඔයාලට අයිඩියා එකක් එයි. එතකොට ඔයාලට එතනින් කැමති එකක් තෝරගන්න පුළුවන් වෙයි. ඉතින් ඊට පස්සේ අහලා තිබෙන නවල් එක ගැන ප්‍රශ්නයක් තමයි chapters කීයක් සම්පූර්ණ වෙලා තියෙන්න ඕනද විභාගයට යන්න කලින් කියලා. ඉතින් ඒකට කියන්න තියෙන්නේ ඔයාලා සම්පූර්ණ නවල් එක ඉගෙනගෙන තියෙන්න ඕනේ. දැන් අපි නවල්ස් 3ක් තිබ්බට අපි එකකින් කරන්නේත් එක නවල් එක නම් ඒ නවල් එක සම්පූර්ණයෙන් ඉගෙනගෙන යන්න. මොකද ඔයාලට essay paper එකේ ඔයාලට මොකක් හරි කරන්න පුළුවන් වුණා කියමුකෝ. ඔයා දන්න themes ටිකෙන් techniques ටික use කරලා හරි. හැබැයි ඔයාලට context paper එකේ part B එකේ ඔයාලට essay නවල් එකෙන් කොටසක් දීලා ඔයගෙන් ප්‍රශ්න අහනවානේ. ඉතින් ඒ වෙලාවට ඔයාලා නවල් එක සම්පූර්ණයෙන් කරලා නැත්නම් ඔයාලට ඒ කොටස ගත්ත තැන ගැනවත් ඔයාලට කිසිම අයිඩියා එකක් නැහැ. ඉතින් ඒ නිසා විභාගයට යන්න කලින් නවල් 3ම කරන්න ඕනේ නැහැ. එක නවල් එකක් හරියට ඉගෙනගෙන යන්න. ඊට පස්සේ අහලා තිබ්බ හොඳ ප්‍රශ්නයක් time management ගැන. time management ගැන ගත්තොත් ඔයාලා context paper එක, essay paper එක කොටස් දෙකක් තියෙනවානේ. ඔයාලට පැය 3ක් හම්බ වෙන එකෙන් පළවෙනි පැය use කරන්න ඔයාලේ context paper එකට විනාඩි 45න් ඉවර කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒතර ඔයාලට essay paper එක ලියන්න තව වෙලා හම්බ වෙනවා. හැබැයි පළවෙනි පැය විතරයි ඔයා context paper එකට use කරන්න ඕන. ඔයාලට ඊට පස්සේ essay paper එක පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට ඉතුරු පැය දෙකේදී. හැබැයි ඔයාලා O level paper එක ලියන්න කලින් ඔයාලා හැම ලියන essay එකක්ම විනාඩි 20න් ලියන්න ප්‍රැක්ටිස් වෙලා යන්න. එතකොට තමයි ඔයාලට විභාගෙදී ඔයාලට ඒක විනාඩි 30න් නවත්තන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ඔයාලා විනාඩි 30ට ලෑස්ති වෙලා ගියොත් ඒක බොහෝ වෙලාවට විනාඩි 40කට විතර ඇදෙනවා. මොකද ඒ එක්සෑම් එකත් එක්ක තියෙනවා ටික අලුත් දෙයක් නේ එක්සෑම් එන්වයරන්මන්ට් එක. ඉතින් එතකොට ඔයාලට ටයිම් මැනේජ් කරගන්න අමාරු වෙයි. ඔයාලා විනාඩි 30ට ලෑස්ති වෙලා ගියොත් ඒ නිසා විනාඩි 20ට essays ලියන්න ප්‍රැක්ටිස් වෙලා යන්න. තිබ්බා poems වල themes දෙකට හොඳම ලෑස්ති වුණාම ඇතිද කියලා. poems වල themes දෙකකට හෝ තුනකට තියෙන poems ඔක්කොම බලාගෙන හොඳටම බලාගෙන යන එක හොඳයි. ඔයාගේ second paper එකේ essay එක ලියන්න. හැබැයි ඔයා overall හැම poem එකක් ගැනම idea එකක් ඔයාලට තියෙන්න ඕන. මම මේ කියන්නේ second paper එක focus කරලා වැඩ කරද්දී themes දෙකක් හෝ තුනක තියෙන poems හොඳටම බලාගන්න. එතකොට ඔයාලට essay එක අනිවාර්යෙන් ලියා ගන්න පුළුවන් කියලා. නැතුව ඔයාලට themes වලින් දෙකක් හෝ තුනක් තෝරගෙන අනිත් theme එක සම්පූර්ණයෙන් අතහැරලා දාලා විභාගයට යන්න එපා. මොකද context paper එකේ ඔයාලට ඕනෙම තැනකින් ඔයාලට ප්‍රශ්නයක් දෙන්න පුළුවන් නිසා. ඊට පස්සේ ප්‍රශ්නේ තමයි ක්‍රිටිකල් එසේ එකකට ලියන්න නම් මොනවද මතක තියාගෙන යන්න ඕන මොනවද පාඩම් කරලා යන්න ඕන කියලා. ක්‍රිටිකල් එසේ එකක් ලියන්න නම් ඔයාලට ඒ ආන්සර් එක බිල්ඩ් අප් කරන්න බොහෝ වෙලාවට ඔයාලට තීම්ස් ගැන අයිඩියා එකක් තියෙන්න ඕන, ටෙක්නික්ස් ගැන අයිඩියා එකක් තියෙන්න ඕනේ. ඔයාලට කෝටේෂන්ස් කීපයක් මතක තියෙන්නත් ඕනේ. ඉතින් ඔය ටික තමයි ඔයාලා පාඩම් කරන්න ඕන දේවල් තියෙන. නැතුව ඔයාලා questions පාඩම් කරන්න යන්න එපා. questions වලට answers පාඩම් කරන්න යන්න එපා. ඔයාලා essay එක තියෙන structure එක මතක තියාගන්න. structure එකේ include කරන්න ඕන දේවල් මොනවද එන්න ඕනේ කියලා key points ටික මතක තියාගන්න. නැතුව answers කටපාඩම් කරන්න යන්න එපා. ඊට පස්සේ මම අහලා තිබ්බා මොන papers ද කරන්න හොඳ කියලා. මුලින්ම ඔයාලා pass papers ටික O level pass papers ටික කරලා ඉන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් school term test papers හොයාගෙන කරන්න. ඒවා කරාට විතරක් මදි. ඔයාලා අනිවාර්යයෙන්ම ඒවා marking scheme එකක් අරගෙන context questions ටික බලා ගන්න. teach කෙනෙක්ට දීලා essay questions වල answers වලටත් marks ඉල්ල ගන්න. ඊට පස්සේ මට සමහර කට්ටිය කමෙන්ට් දාලා තිබ්බා මම ලියුවල් essays ටිකක් share කරගන්න එහෙම කියලා. ඔයාලා මගේ literature videos හැම එකේම pin comment එක බලන්න. ඒකේ මගේ notes උයි මම ලියපු essays ටිකකුයි මම ඒකේ දාලා තියෙනවා. ඔයාලට එතනදී ගන්න පුළුවන්. ඊට පස්සේ අහලා තිබ්බ අර context questions වල අන්තිම part එකට ලියා ගන්න බෑ. ඒක ලියන්න තේරෙන්නේ නැහැ එහෙම කියලා.
ඉතින් ඒ ප්‍රශ්නේ බොහෝ වෙලාවට එන්නේ ඔයාලට ටෙක්නික් සම්බන්ධයෙන්, තීම් සම්බන්ධයෙන් නැත්නම් ටෝන් එක ඔය වගේ දේවල් ගැන අහලානේ. ඉතින් ඔතනදී පොඩි ටෙක්නික් එකක් මම යූස් කරපු දෙයක් තියෙනවා. මට එකපාර ඒක ගැන අයිඩියා එකක් එන්නේ නැත්නම් ඒ අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ මම කරන්නේ ඒ පොයම් එක හරි ප්‍රෝස් එක හරි ඒකට අදාළ මේන් තීම්ස් ටික මේන් ටෙක්නික්ස් ටික ඒවා ටික මම එතන පොඩ්ඩක් ජොට් ඩවුන් කරගන්නවා. ඊට පස්සේ මම බලනවා ඒ අහලා තියෙන ප්‍රශ්නෙට නිකන් ආසන්නව නිකන් ළඟින්ම යන උත්තරයක් තියෙනවා නම් ඒකට ගැළපෙන එකක් තියෙනවා නම් අන්න ඒක තමයි මම ලියන්නේ. නැතුව අර නිකන් රැන්ඩම්ලි මොකක් හරි ලියනවට වැඩිය අර වගේ ඔයාලා ෆිල්ටර් කරලා ලියද්දි ඔයාට උත්තරේ හරියන chance එක වැඩි. ඉතින් ඔයාලා නිකන් කිසිම අයිඩියා එකක් නැති ප්‍රශ්නයක් ආවොත් ඔන්න ඔය විදිහට කරලා බලන්න මම හිතනවා ඔයාලට මාක්ස් ගන්න පුළුවන් විදිහට ඔයාලා උත්තරේ හදාගන්න පුළුවන් ඔය විදිහට ලිව්වොත්. ඊට පස්සේ අහලා තියෙන ප්‍රශ්න ස්ටඩි ටිප්ස් එක මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මොකද ඒව ඇත්තටම ඔයාලට ස්ටඩි ටිප්ස් තමයි කියන්න වෙන්නේ ප්‍රශ්න වලට උත්තර විදිහට. ඔයාලා හරියට එක නෝට් එකක් හදාගන්න ඕනේ මුලින්ම. ඉතින් ඒක මම හදාගත්තේ නම් මම වෙනම කොලයක පොයම්ස් වගේ නම් ඒ පොයම් එක සම්පූර්ණයෙන් ලියලා ඒකට අදාළ තීම්ස් ද ටෙක්නික්ස් ද මම ඉස්කෝලේ ඉගෙන ගත්ත දේවල්, ක්ලාසස් වල ඉගෙන ගත්ත දේවල්, මම YouTube වීඩියෝ එකක් බැලුවා නම් ඒකෙදි මම ඉගෙන ගත්ත දේවල් ඔය ඔක්කොම දාලා මම එක නෝට් එකක් හදාගන්නවා. ඉතින් ඒ නෝට් එක තමයි මම ඇත්තටම පාඩම් කරන නෝට් එක විදිහට තියාගත්තේ. ඉතින් එතකොට ඔයාලටත් ඒ වගේ එකක් කරන්න පුළුවන්. එතකොට ඔයාලට හැමදේම එකම තැනට අරගෙන තියාගන්න පුළුවන්. ඒක ඔයාලට ලේසි වෙයි. ඔයාගේ ඔය එසේස් ලියද්දිම ඔයාලට එක එක කරුණු එක නෝට් එක නැත්තම් ඒක අනිත් නෝට් එකේ තියෙනවා නම් ඒ ඔක්කොම දාලා එක නෝට් එකක් තිබ්බොත් ඔයාලට පාඩම් කරන්න ලේසි වෙයි. සාමාන්‍ය ලිටරචර් ස්ටඩි කරනවා නම් ඔයාලා ඔයා ගාව වෙනම පොඩි පොතක් තියාගෙන ඉන්න ඕනේ. ටීචර් එක්ස්ප්ලেইন කරද්දී ඔයාලට අවශ්‍ය කරුණු ලියා ගන්න. මොකද ඔයාලා ඇන්තොලොජි එක පෙරලලා බැලුවට ඔයාලට ඇත්තටම මේකේ පාඩම් කරන්න දෙයක් නැහැනේ. ඔයාලා උගන්වන වෙලාවට හරියට අහගෙන තමයි ඉන්න ඕනේ. මේ ලිටරචර් වල අවශ්‍ය කරුණු ටික නම් ග්‍රැබ් කරගන්න නම්. ඉතින් එතකොට ඔයාලා උගන්වන වෙලාවට වෙනම පොඩි පොතක් තියාගන්න. එක්ස්ප්ලেইন කරන දේවල් වල ඔයාලට හිතෙන වැදගත් දේවල් ලියා ගන්න. ඊට පස්සේ අන්න ඒවත් ගෙනල්ලා ඔයාලට පුළුවන් අර වගේ මේන් නෝට් එකට ඇඩ් කරගන්න. ඊට පස්සේ මම පළවෙනි වීඩියෝ එකේ කිව්වා වගේම අනිත් එක තමයි ඔයාලට රයිටර්ස්ලා පොයට්ස්ලා ඒව මතක තියාගන්න නම් අර ලොකු කොලයක ඒ පොයම් එක හරි ප්‍රෝස් එක හරි නම ලියලා ඒකට ඉස්සරහින් ඒකේ රයිටර් පොයට් ලියලා ඒක ලොකුවට ඔයාලට පේන තැනක බිත්තියක් ගහගන්න. එතකොට ඔයාලට ඒක පාඩම් කරගන්න ලේසි තව ක්‍රමයක්. ඔයාලට දැන් ඉස්කෝලේ හරි ක්ලාස් එකේ හරි ඔයාලට මොකක් හරි දෙයක් උගන්වද්දී අපි හිතමු පොයම් එකක් කියලා. ඒ පොයම් එක ඔයාලට වැඩි තේරුන්නේ නැහැ වගේ නම් ඔයාලට නිකන් ඒකට ටීචර් එක්ස්ප්ලেইন කරපු දේවල් හරි ඔයාගාව තියෙන තීම්ස් ටෙක්නික්ස් ටික හරි ඔයාලට මදි වගේ හිතනවා නම් අනිවාර්යයෙන්ම එක්ස්ට්‍රා රිසෝසස් යූස් කරන්න. ඔයාලට හොඳ නෝට් එකක් හදාගන්න. ඉස්කෝලේ උගන්වන නෝට් එක විතරයි බලාගෙන ක්ලාසේ උගන්වන නෝට් එක විතරයි බලාගෙන එහෙම හිතන්න එපා. ඔයාලා හැම වෙලේම බලන්න වැඩිපුර දෙයක් කාගෙන් හරි ඉගෙන ගන්න. එතකොට ඔයාලා self study කියන දේ ඇත්තටම ඔයාලා ලිටරචර් ඉගෙන ගන්නවා නම් ඔයාලා ගාව තියෙන්න ඕන දෙයක්. ඊට පස්සේ මම මේ essays ලියද්දී පාවිච්චි කරපු තව දෙයක් තමයි mind map කියන එක. ඒකෙදි මම කරන්නේ මම essay එකක් ලියන්න කලින් ඒ අහලා තියෙන ප්‍රශ්නේ වැදගත්ම කරුණු ටික අන්ඩර්ලයින් කරගෙන ඒක අපිට හම්බෙන කටුවැඩ කොලයක් තියෙනවානේ. අන්නේ කටුවැඩ කොලේ මැදක ලියා ගන්නවා. ඊට පස්සේ ඒකට අදාළව ඔයාලට එකපාර මේ ප්‍රශ්නේ දකිද්දි හරි ඒ කීවර්ඩ්ස් ටික දකිද්දි ඔයාලට මතක් වෙන දේවල් තියෙනවානේ. නවල් එක හරි ප්‍රෝස් එක හරි මොකක් හරි දේ සම්බන්ධයෙන්. අන්න ඒවා මම ඒක වටේට ලියා ගන්නවා. ඒකට අදාළ ටෙක්නික්ස් හරි ඒකට අදාළ තීම්ස් හරි නැත්තම් මොනවා හරි ඒ දේට අදාළව ඔයාලට එකපාර මතක් වෙන දේවල් වටේට ලියා ගන්නවා. ඉතින් එතකොට මේකෙන් ඔයාලට පුළුවන් අර ඔයාලට ආන්සර් එකක් බිල්ඩ් අප් කරද්දී අර කරුණු අඩු නැතිව ලියා ගන්න සහ සමහර විට ඔයාලට සම්පූර්ණ essay එක ලියලා ඉවරනාට පස්සේ ඔයාලට සමහර කරුණු මතක් වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාලට ආයෙක ඉන්ක්ලූඩ් කරන්න බෑනේ කන්ක්ලූෂන් එකෙන් පස්සේ. ඉතින් එතකොට ඒ වගේ ඔයාලට අර මිස් වෙන්නේ නැතුව ඔයාලට ඕන ආන්සර් එක හරියට බිල්ඩ් අප් කරගන්න මේ වගේ මයින්ඩ් මැප් එකක් යූස් කරොත් අනිවාර්යෙන් ඔයාලට හොඳ ආන්සර් එකක් හදාගන්න පුළුවන්.